වෙනස් වන සමාජයට සහ ඔබේ හෙට දවසට සමාජ ආරක්ෂණය අත්‍යවශ්‍යම ඇයි? අද අපි කතා කරන්නේ ඔබ කතා කරන්න අකමැති ඒත් අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු යථාර්ථයක් ගැනයි. ඒ තමයි ඔබෙත් ඔබේ පවුලේත් හෙට දවස. ඔබ දන්නවද මේ වන විට දකුණු ආසියාවේ වේගයෙන්ම වයස් ගතවන ජනගහනයක් ජීවත් වන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව අවසන්. අතීතයේ අපේ සමාජයේ තිබුණේ මම වයසට ගියාම මගේ දරුවෝ මාව බලා ගනීවි කියන විශ්වාසය. නමුත් අද ඒ සාම්ප්‍රදායික පවුල් රැකවරණය දැඩි තර්ජනයකට ලක් වෙලා. පවුල්වල දරුවන් සීමා වීම, කාන්තාවන් වැඩි වශයෙන් රැකියාවන් වලට යොමු වීම සහ තරුණ පරම්පරාව නගරවලට හෝ විදේශගත වීම නිසා අපේ වැඩිහිටියන්ට අනාගතයේදී තනිවම ජීවිතයට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එක නොරහසක්. ඒ විතරක් නෙවෙයි අපි ඇත්ත සංඛ්‍යා ලේඛන දිහා බැලුවොත් තත්ත්වය මීටත් වඩා බරපතලයි. අදටත් වයස අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් 30%කට පමණයි විධිමත් සමාජ ආරක්ෂණ රැකවරණයක් හිමිවන්නේ. ඉතිරි අතිමහත් බහුතරයම කිසිදු ආවරණයක් නැතිව අසරණයි. ඒ විතරක් නෙවෙයි දැනටමත් රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් ගෙවන්න පමණක් රජයේ ආදායමෙන් 12%ක්ම වැය වෙනවා. මේ ක්‍රමය රජයකට පමණක් තනිවම තවදුරටත් දරා ගන්න බැහැ. ඒ නිසා මේ සමාජ ආරක්ෂණ ජාලයෙන් ගිලිහී ගිය කිසිදු රැකවරණයක් නොමැති අවිධිමත් අංශයේ ශ්‍රමිකයන්ට නව දායකත්ව විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ සැලසුම් හඳුන්වා දීම අත්‍යවශ්‍යම සාධකයක්. ඒ වගේම වයසට යද්දී මතුවන නිදන්ගත රෝග සහ අබලතා වෙනුවෙන් මූල්‍ය රැකවරණය පමණක් මදි. ප්‍රජාමූලික සත්කාර මධ්‍යස්ථාන, වෘද්ධ රෝග සායන, වයෝවෘද්ධ රෝග සායන, පුහුණු සාතු සේවා වැනි සමාජ සත්කාර ජාලයක්ම මිට සමගාමීව රට තුළ ගොඩනැගිය යුතුමයි. මේ අතරතුර අද දෙමාපියන්ගේ සිත් තුළ දැවෙන අනිත් ගැටලුව තමයි මගේ දරුවන්ගේ උසස් අධ්‍යාපනයට සහ ඔවුන්ගේ අලුත් වෘත්තීය ආරම්භයකට මම කොහොමද අතහිත දෙන්නේ කියන කාරණය. මෙන්න මේ දැවෙන ගැටලු සියල්ලටම ඇති එකම ප්‍රායෝගික විසඳුම තමයි විධිමත් සමාජ ආරක්ෂණය. ඔබ අද උපයන ආදායමෙන් සුළු මුදලක් නව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ආයෝජනය කළහොත් හෙට දවසේ කාටවත් අත නොපා ගෞරවාන්විතව ජීවත් වීමේ අයිතිය ඔබට හිමි වෙනවා. ඒ වගේම අද වන විට මේ සමාජ ආරක්ෂණ සැලසුම් හරහා දරුවාගේ උසස් අධ්‍යාපන කටයුතු සහ වෘත්තීය ආරම්භයන් වෙනුවෙන් සුවිශේෂී මූල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමේ පහසුකමත් ලබා දී තිබෙනවා. අද ඔබට මුදල් තියෙනවා, ශ්‍රමය තියෙනවා. ඒ වගේම තීරණ ගැනීමේ සම්පූර්ණ නිදහස තියෙනවා. හැබැයි පෞල් සංස්ථා පවා වෙනස් වෙන මේ අනාගතයේදී මේ නිදහස අද වගේම අනාගතයටත් භුක්ති විඳින්න නම් ඔබ අදම නිවැරදි තීරණයක් ගත යුතුයි. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ලෙස අප පවසනවා වගේම හෙටත් අද වගේම නිදහසේ ජීවත් වෙන්න නම් තමන්ගේත් දරුවන්ගේත් අනාගතය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන සුරැකුම, විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ සැලසුම සඳහා අදම ලියාපදිංචි වන්න. අනාගතයේ අනුන්ට බරක් නොවි ඔබේ නිදහස ඔබම තීරණය කරන්න. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය.